සීනිගම දේවාලයට යන්න. ඊය අද කියන්නේ අපි ආවේ ඊයේ ඇවිල්ලා ගාල්ලේ තමයි හිටියේ. ඊයේ ගාල්ලේ රෙස්ටුරන්ට් එක ඉඳලා ඉවරලා අද අපි ආවා සීනිගම උදේම. දැන් අපි සීනිගම ඇවිල්ලා දේවාලයට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඉස්සල්ලාම පහන් තියලා එහෙම එතන ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ගමේ කට්ටියත් ඉන්නවා. කට්ටිය මාළු කියලා පොල් ගහන තැනක් එහෙම තියෙනවා. බෝධියව අපි පහම කට්ටිය පහන් එහෙම තියෙනවා. පණ්ඩු එහෙම බඳින්නත් තැනක් තියෙනවා. මම බෝධිය වටේ රවුමක් යන්න හදන්නේ. මෙතන කට්ටිය හඳුන් කූරුවෙන් පත්තු කරලා බලන්න. කට්ටිය පූජා වට්ටි හැම දුන්නේ හිටන් තියෙනවා. මෙතන තියෙනවා විස්තර. මේකත් පොඩ්ඩක් බලන්න. අපි දේවාලේ පැත්තට මුහුද දේවාලයට යන්න තියෙන්නේ. මුහුදෙන් යන්න තියෙන්නේ. මුහුදෙන් යන්නේ බෝට්ටුවක් ඕනේ. බෝට්ටුවෙන් තමයි අපි යන්න හදන්නේ. මේක ඇතුළට දේවදේවයන් බවට හතර වරින් හතරට සිතුලා දිවට මාස සම්පූර්ණ වේද වසර දෙපස ජීවිත ධර්ම මොකද මේ කාරණාවලිය වාහන ආචාර පාරදී මේක එතන තමයි කට්ටිය බාර ඔක්කොම කරන්නේ. තාසිත සීල කරනවා දේශේවතාය උපනාම සමානේ සුදේත පදනාමින තරාණි සසේ ගෙලලන තුමාට දේවවිදයට ගම්මන් දවල් මණිකම පාන්ති ගම්මාසේ කරවාසී ලෝමාසේ සත්තාවන මදුදුන දේශේවතාන්තර මේ සමාන රාජකලේ ඉදර කිලසන්නම් මේ පෞල දිනපදා ආරස්සවල අවවාදන් මදුදුනාව පරවන කුසිත දෙනා පුදුලත් වාගේ සංකේත දෙවලා මේ සාරාවු ඉදිරියට බැල් කරනවා කිල වෙනවා පොපර ගැස්මක් ඉදිරියට විදුල අවලක දෙවල මේක පුණාදලා සම්බන්ධ ප්‍රමාණ විනා නියම විනා අසුසුකරණවල ප්‍රබු මාසේගේ ඡායාව ත්‍යාගිකලා මේ දීගාවරා බයියා එක්පන් කරදී මතනදී තුමතරදී දේව දෝෂය දේව සාමය දේව මොබිය කසාදෝස අරවානිත මොවාරස අනජාතද විවිධෝස විදෝස යක්ෂ ප්‍රේත සාමි කුම්වාන බයදෝස මලවිලානි අනුමකරණ භූත දෝසාමකාර නිර්මාණය ඉන්දෝසා ඉගමන මුගේ අසුර වර්ධන දේවදන්සලායි දේවාපායි සකල දෝසාමකාර නිර්මාණය මුගේ සාගතස්ස ආවේ උත්තරවාදී අපේ සෝලේ ගොඩක් දේවල් ඉතින් බලන්න තියෙනවා.
අපි දේවාලට යන්නේ නැති දේවාලට යන්න විදියක් නැහැ. පෙරහැර තිබ්බ හින්දා පෙරහැරට දැන් දේවාලේ වහලා තියෙන්නේ. අද අපි මේ ටික විතරක් වැඳලා කරලා අපි යනවා. ඉතින් අපි පොයෙන් පස්සේ අපි දේවාලට යන්න එනවා. දේවාලට ගිහිල්ලා නැහැ. දේවාලට යන්න තියෙන්නේ බෝට්ටුවකින් තමයි. බෝට්ටුවේ ඒකත් මාරම ආදරයක්. එන්නකෝ ඔයාලට එතකන් අපි යන් බලන්න. දැන් තියෙනවා ටිකක්. එන්න. සීනිගම දේවාලට ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා යන්න මේ මාසේ පෝයෙන් පස්සේ තමා ආය දේවාලය අරිනවා කියන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බාරයක් වෙලා බාර ඔප්පු කරලා ඔයාලගේ හිතේ තියෙනවා ඉෂ්ට කරගන්න. සීනිගම දේවාලට එන්න කියලා කියනවා. එන්නකෝ අපි යන් මුහුදු වෙරළ පැත්තට පොඩ්ඩක් බලන්න. අපි අද ආවට දේවාලට යන්න බැරි වෙනවා. මොකද පෝය හින්දා පෝයට පෙරහැර තිබ්බ නිසා වහලා දේවාලේ. අපි ඉතින් පොඩ්ඩක් වැඳලා කරලා ඉවරලා මුහුදු වෙරළා එන ඒ පැත්තත් පොඩ්ඩක් බලාගෙන යනවා ඉතින්.